කොළ කැද යනු ශ්‍රී ලංකාවේ පාරම්පරික සෞඛ්‍යදායක පානයක් වන අතර විශේෂයෙන් උදෑසන ආහාරයක් ලෙස භාවිතා කරයි. මේ ශරීරයට අවශ්‍ය පෝෂක ගුණ රැසක් ලබා දෙන අතර රුධිර පිරිසිදු කිරීම, ශක්තිය ලබා දීම සහ ශරීරය ශීතල කිරීම සඳහා උපකාරී වේ. ගම්මානවල ඉතා ජනප්‍රිය මෙම පානය අද නගරවලද සෞඛ්‍ය පුරුද්දක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කොළ ගොටුකොළ, මොකුණු වැන්න නිවිති, බාත් හෝ රතු බාත්, පොල්කිරි කෝප්පයක්, සුදුලුණු කැබලි, ලුණු රුචියට. ජලය අවශ්‍ය ප්‍රමාණය: කොළ කැද සෑදීමට ගොටුකොළ, මොකුණු වැන්න, නිවිති, කතුරුමුරුංගා වැනි කොළ වර්ග භාවිතා කළ හැක. ඔබට කැමති හෝ සෞඛ්‍ය අවශ්‍යතාවයට ගැලපෙන කොළ තෝරා ගැනීම වැදගත් වේ. නැවුම් කොළ භාවිතා කිරීමෙන් රසයත් ගුණයත් වැඩි වේ. කොළ හොඳින් සෝදා පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍ය පියවරකි. මෙයට අමතරව බාත් හැදි දෙකක් හෝ රතු බාත් ටිකක් අවශ්‍ය වේ. බත් කැඳට ඝනත්වය සහ ශක්තිය ලබා දෙයි. පොල්කිරි කෝප්පයක් භාවිතා කිරීමෙන් කැඳට රසවත් මෘදු ස්වභාවයක් ලැබේ. සූදුලුණු කැබලි එකක් හෝ දෙකක් එක් කිරීමෙන් සුවඳ සහ ඖෂධීය ගුණ වැඩි වේ. පළමුව, බාත් මෘදු වන තුරු හොඳින් උයන්න. බාත් ඉතා දෘಢ නොවිය යුතු අතර කැඳ සමග හොඳින් මිශ්‍ර වීමට පහසු විය යුතුය. බාත් උයන අතරතුර කොළ සකස් කර ගැනීමට හැකිය. කොළ සහ සූදුලුණු ටිකක් ජලය එක් කර ගන්න හෝ බ්ලෙන්ඩ් කරන්න. ඉතා සිනිඳු පේස්ට් එකක් ලෙස සකස් කිරීම වඩාත් සුදුසුය. මෙය කැඳට සමාන ලෙස මිශ්‍ර වීමට උපකාරී වේ. උයපු බාත් මෙම කොළ මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න. අවශ්‍ය නම් උණු ජලය ටිකක් එක් කර දියර ප්‍රමාණය සකස් කළ හැක. කැද ඉතා ඝන හෝ ඉතා දියර නොවිය යුතුය. ඊළඟට පොල්කිරි සහ ලුණු එකතු කර මදගින්නේ උණු කරන්න. දිගු වේලාවක් උණු කිරීමෙන් කොළවල පෝෂණ ගුණ අඩු විය හැකි බැවින් මිනිත්තු කිහිපයක් පමණක් උණු කිරීම ප්‍රමාණවත් වේ. කැද සූදානම් වූ පසු එය උණු උණුවෙන් පානය කිරීම වඩාත් සුදුසුය. බොහෝ දෙනා උදේ හිස්බඩ පානය කිරීමෙන් වැඩි ප්‍රතිලාභ ලබන බව විශ්වාස කරති. කොළ කැඳ ශරීරයේ විෂනාශනයට, ජීර්ණ ක්‍රියාවට සහ සමේ සෞඛ්‍යයට උපකාරී වේ. විශේෂයෙන් ගොටුකොළ භාවිතා කළහොත් මතක ශක්තිය වර්ධනයටද හිතකර බව කියවේ. මෙය නිවසේ පහසුවෙන් සකස් කළ හැකි වියදම් අඩු සහ සෞඛ්‍යදායක පානයක් වන අතර සතියට කිහිප වතාවක් පානය කිරීමෙන් ශරීරයට හොඳ ප්‍රතිලාභ ලබාගත හැක. නිවැරදි අමුද්‍රව්‍ය සහ නිවැරදි ක්‍රමය අනුගමනය කළහොත් රසවත් හා පෝෂණයෙන් පිරුණු කොළ කැඳක් සෑදීම ඉතා පහසුය.